කවදා හරි දවසක හිතුවද ඔයාගේ නමත් හඳට යවන්න? තේරුන්නේ නේද? හරි. අපිට පුළුවන් අපේ නමත් චන්ද්‍රයා වෙත යන මෙහෙයුමක් සමගින් චිප් එක දාලා අපේ නම හඳට යවන්න. ඉතින් මේක කරන්න හරි ලේසි. අපි චිප් එකක් හොයන්න ඕනේ නැහැ. මේක NASA ආයතනින් ඔෆිෂියලිම අපිට අවස්ථාවක් දීලා තිනවා. අපගේ නමත් චන්ද්‍රයා වටා කක්ෂගත වෙන යානයකට යවන්න. මේක ගොඩක් දුරට SD කාඩ් එකක් කරහා එහෙම නැත්නම් චිප් එකක් කරහා අපේ නමත් ඇතුළත් තමයි මේක යන්නේ. ඉතින් දැනටමත් ලෝකේ මිලියන එකකට වඩා පිරිසක් තමන්ගේ නම් මේ ප්‍රෝග්‍රෑම් එකට සබ්මිට් කරලා තිනවා චන්ද්‍රයා වෙත යවන්න. ඉතින් මේකදී ඔයාට පුළුවන් ඔයාගේ යාළුවාගේ නම, ඔයාගේ පවුලයාගේ නම, ඒ වගේම ඔයාගේ සුරතල් සත්ත්වෙක් ඉන්නවා නම් එයාගේ නම මේ වැඩසටහනට එකතු කරවන්න. ඉතින් NASA ආටිමිස් 2 වැඩසටහනත් සමග ඔයාගේ නමත් චන්ද්‍රයාට යවන්න NASA විසින් දැනටමත් ක්‍රියාත්මක කරන Send Your Name with Artemis 2 වැඩසටහන හරහා ඕනම කෙනෙක් නොමිලේ තමන්ගේ නම චන්ද්‍රයාට ගමන් කරන අභ්‍යවකාශ යානයට එකතු කරගන්න පුළුවන්. මේ Artemis 2 මෙහෙයුම 2026 අප්‍රේල් මාසය වෙන විට ආරම්භ වීමට නියමිතව තියෙනවා. ඒකත් එක්කම මේකෙදි ගගනගාමීන් 4 දෙනෙකින් කණ්ඩායමක් ඔරයින් අභ්‍යවකාශ යානයේ චන්ද්‍රයා වටා කක්ෂගත වී ආපහු පෘථිවියට පැමිණෙනවා. ඒත් එක්ක මේක තවත් ඓතිහාසික ගත සිදුවීමක් වෙන්නේ වසර 50කට වැඩි කාලයකට පස්සේ මිනිසුන් චන්ද්‍රයාට වෙත ගෙන යන පළමු කාර්ය මණ්ඩල සහිත මෙහෙයුම. ඉතින් ඔයාගේ නමත් ඩිජිටල් SD කාඩ් එකක ලියලා මේ යානයේ තුලට අරගෙන යන්න තමයි මේගොල්ලෝගේ ප්ලෑන් එක තියෙන්නේ. දැනටමත් මම කිව්වා වගේ මිලියන 1.7කට වගේ වැඩි පිරිසක් 2026 ජනවාරි මාසයේදී තමන්ගේ නම් මේකට සබ්මිට් කරලා තියෙනවා. ඉතින් මේක කරගන්නේ මෙහෙමයි. මම මේ කියන ලින්ක් එකට ගිහිල්ලා ඔයාට තියෙන්නේ ඔයාගේ පළවෙනි නම, ඊට පස්සේ ඔයාගේ අවසාන නම සහ ඔයාට පින් අංකයක් ඇතුළත් කරන්න පුළුවන්. ඒක අංක 7ත් ඇතුළත තියෙන පින් අංකයක් ඇතුළත් කරන්න. මොකද ඒත් එක්කම ඔයා ඒක මතක තියාගන්නත් ඕනි. ඊට පස්සේ ඔයාට ඩිජිටල් බෝඩින් පාස් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක සම්පූර්ණ නොමිලේ සිද්ධ වෙන වැඩසටහනක් නිසා මම කිව්වා වගේ ඔයාගේ යාළුවන්ටත් මේක දැනුවත් කරන්න, මේක ෂෙයා කරන්න, ඒ වගේම විශ්ව බ්‍රහ්මණය YouTube channel එකට subscribe කරන්න, මේ වගේ දේවල් දැනගන්න. ඉතින් ආය දවසකත් මේ වගේ රසබර සිදුවීමක් එක්ක අපි හමු වෙමු. අදට සමුගන්නවා. යලිත් දවසක නැවතත් හමු වෙමු.